ජගත් මං වාට එකපාරක් දෙපාරක් නෙමෙයි. ඔයා හඬ යන දෙයට මං කැමති නැහැ කියලා කෙලින් කිව්වේ නෑ. Bike X55 Premium Performance Reimagined for all. Venana Cutters අලුත් විදියට හිතන මව්වරුන්ට SLS ප්‍රමිතියට අනුකූලව ඇඟගල් වන සබන් හැටියට චැම්පියන් සබන් නිර්දේශ කරන්න පුළුවන්. වාහනයට උත්තරේ දැන් සෙන්ට්‍රල් ෆයිනන්ස් වෙතින්. 42 වෙනි සංවත්සරයට විශේෂ මෙගා වට්ටම් ෆෝචූන් සන්ෆ්ලවර් ඔයිල් ඉතිරිය රුපියල් 385යි හොත් බලේ චීස් වෙජර්ස් ඉතිරිය රුපියල් 90යි කිස්ට් මිශ්‍ර පළතුරු ජෑම් ඉතිරිය රුපියල් 120යි විම් ලික්විඩ් ඩිෂ් වොෂ් රීෆිල් ඉතිරිය රුපියල් 59යි කාගේල්ස් ෆුඩ්ස් ඩේ. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් හෙලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ වරලසක පෝෂණීය ආරක්ෂකයා සොබාසිලෝ නැචුරල් බ්ලැක් ෂයින් ෂැම්පෝ. අම්මපා මේ මෝඩයා නම් මෙච්චර උදේම මේ මොකද්ද කරන්නේ? වෙන මොනවද ඉතින්? සුබ වැඩකට යන්න කලින් සුබ දසුන බලලා යන්න ආවා. සුබ දසුන මොකද්ද කියලා නම් දන්නවා. මොකද්ද සුබ වැඩේ? කායික ගන්නවද යන්නේ? අද ගන්නවා. අද වුණ අපේ ජීවිතේ අලුතෙන් තියෙන පළවෙනි ස්ටෙප් එක. ඒ ස්ටෙප් එකෙන් පස්සේ හිමින් උඩටම යන්න. මගේ විශ් එක හැමදාම ආට තියෙනවා. මං ආදරේ. ඒක හරියට මොනවා වගේද දන්නවද? අර සුබ වැඩකට යන්න කලින් අම්මලා ඉන්නේ අර ගේ ඉස්සරහා වතුර කෝප්පයක් තියාගෙන මොන දෙයක්ද දාලා ඊට පස්සේ අර චුට්ටක් බොන්නත් දෙන්න. ඒ අම්මලා එහෙම ඉන්නකොට දැනෙන ෆීලිං එක වගේ තමයි මට දැන් දැනෙන්නේ. ඔය කියපු වසර ටික නිසා. Thank you. පරිස්සමෙන් හැමදේම කරන්න මංජිත. ඔයා කරන හැම දෙයකටම මං ඉන්නවා. හැම දෙයකටම. මේම කතා කරා වගේ නෙමෙයි අම්මලා හැරේ. කමන්නේ ඉතින්. අම්මලා කියයි වෙන්න බෑන හරි මනමාලයිනේ කියලා. මං ගිහලා එන්න. බයි. පරිස්සමෙන්. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඉඳලා හිටලා ඕන නැති වැඩක් කරනවනේ. බයි. බයි.
අම්මා තමයි. අනි මන් දන්නේ මුන් දෙන්න නම්. හොඳ අරකයි කතාව. තුමාවකගේ හොම්බ සමතලයි වෙන්න දෙන්න. එයාට දැන් ගහලා බැනලා වැඩක් නැහනේ. ඔයගොල්ලෝනේ ප්‍රශ්න වැඩි කරේ. අම්මට ඉවසීමක් නැහනේ. යකෝ දෙමාපිය හැටියට අපේද වරද්ද? ඔයාලා මෙච්චර මේ උටස් පරයක් දාගත්තා පස්සේ ඉවසන්නද කියන්නේ? ඉස්සර හිටපු තාත්තා විදියට ඉඳලා හරියන්නේ නැහැ. ඒ මොනොත් උඹලා හදාගන්න බෑ. ඒ වුණාට මේක කතා කරලා හොඳින් විසඳ ගන්න තිබුණා. මෙච්චරයි තියෙන්නේ. ඔබ ලබන බදාදා වෙද්දි ලෑස්තියන් ඕකා බඳින්න. අම්මා එහෙම තමා කිව්වේ. බදාදා? ඔව්. තව දවස් 4යිනේ. අන්නවානේ උඹලා අම්මයි තීරණේ. කිව්වොත් කිව්වා. එච්චරයි. මාසෙකින් කසාද බඳිනවා කියලානේ කිව්වේ අම්මා. මෙච්චර කෙලියක් වුණාන් පස්සේ උඹ ගෙදර තියාගන්න කියලාද කියන්නේ? අරු තනිකඩයා වගේ සක බම්බරේ වගේ නටනවා. අපේනම් කවදාතු විදිහට ගෑනු අනාථ කරලා නැහැ. මල්ලගේ අම්මා පැන්දන් පස්සේ මං අනාථ වුණා මිස. තුවේමි මං අතුරුන රෙජිස්ට්‍රාර් මහත්තයෙක් ඉන්නවා. මම මිනිහට කතා කරන්න. කැමැත්තා. හැබැයි බැන්දට පස්සේ මන්දිස බණ්ඩ වෙනස්කම් කරොත් ඒවට බය වෙන්න එපා බං. බැන්දන් පස්සේ ඔක මෙහෙනවා කියලානේ කිව්වේ. ඒ ඇවිල්ලා පාත් දැම්මොත් එහෙම ඔක ඉස්සලා ගස් බඳිනවා. අනික කිල්ලි මේ මහත්තයත් කිව්වනේ මේක මේ සාධාරණ විදිහට විසඳලා දෙන්නම් කියලා. අපිට ඉතින් බලාගෙන ඉන්න බැරියයි. බලන් ඉන්න තමයි වෙන්නේ. බං අර නාකිච්චි මැදට පැන්නේ. නැත්තම් ඔක කනවා මගෙන් කෙසේතත් උඹලගේ අම්මගෙන් අම්බාන්ට කනවා. දැන් උන දේ උනා. දැන් වෙන්න තියෙන දේ ගැන බලමු. මේ රෙජිස්ට්‍රාර්ගේ ගාන ගෙවන්නේ මම. තේරුණාද? බ්‍රෝකර් වැඩ කරලා පොඩි ගානක් හොයාගෙන තිනවා. ඒක මම උඹට දෙනවා. පොදු කෙන්න පාගෙල්ලේ ඔබ සතුටු වෙන්න ඕනේ. පාටුවාට ගමෙන් පනින්න කලින් බෙල්ලලකින් අල්ලගත්තට. බෙල්ලලකින් අල්ලගත්තට. දැන් ඉතින් ඕක දඩු කදේ ගැහුවා වගේ තමයි. රත් හඳුන් සාරයෙන් සම පැහැපත් කරගන්න. බිලස්මා රත් හඳුන් කෙයා බොඩි ලෝෂන්. හොඳම ජාතිය ස්පයිසස් CBL Sera Spices. Ferentino ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. 65 වසරක ලංවා සංස්ථාවානේ විශ්වාසයෙන් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. පාට කුරුල්ලෝ. මම මේ කල්පනා කරන්නේ වගේ රට්ට කපටි මනමාලයා ගැන. ඇයි? ඇයි යහන? දැක්කනේ කරන්න කියපු වැඩේ. අනේ අම්මා. නේ. කියනකොට ලැජ්ජයි. කරනකොට ලැජ්ජ නෑ නේ. අම්මපා මෙහෙමත් කෙල්ලෝ. දැන් කරන්න යන වැඩේට තියෙන සල්ලි ඇද්ද? ඇති කියලා තමයි කිව්වේ. එයාට ඉතින් යාළුවෝ තියනවානේ අම්මා. මට පුළුවන් ගාන තමයි ඉතින් දුන්නේ. ඕනෝන කියන්න. අප්පච්චි කිව්ව උදව්වක් කරන්න කියලා. අනේ thank you අම්මා. මං හිතුවේ දෙන්නගේ තියෙන කොමලෙට ලෑස්ති වෙලා පස්සෙන් මෙයයි කියලා. යන්න තමයි හැදුවේ. ඊට පස්සේ එයා කිව්වා අද වැඩ වැඩි කියලා ඉන්න කියලා. හෙට හරි එකක් යන්න නැත. එකක් ගියේ නැත්නම් මම බලෙන් හරි යනවා. මොකද මගේ කොල්ල මොනවද කරන්නේ කියලා මම හොයලා බලන්න එපා. අප්පච්චි කිව්ව දේ නම් හරියටම හරි. මොකද අප්පච්චි කිව්වේ? මම ඒ දවස්වල ගෝයාගේ තියෙන මුරතරේට අනේ කසාදයක් බැඳලා කෙල්ල කොහොම කරගන්නේද දන්නේ නැහැ කියලා. අප්පච්චි කෝ බලන්නකෝ ඉතින් කොල්ලෙක් හම්බුණා. ඔය ඔක්කොම හරියයි කියලා. ඒක නම් හරියටම හරි. අම්මා මේ
මම මංජිත්ට කෝල් එකක් කරන් එන්න. හරි හරි. මන් දන්න ඔය යන්න හදන්නේ ලැජ්ජාවට කියලා. මේ තීකත් අරගෙන යන්න. මං හිතුවේ නෑ උඹ එයි කියලා. අනේම නැද්ද කොමුත්. මෙවන කියපු ගමන් මම මේ අද්දව ස්පීකර් ගත්තා. මෙවන කැරියර් එකක් හොයාගෙන එනවා කියලා කිව්වනේ. ඔව් මේ දැන් එනකම. ඔබ දැන් ගරාජ් එක බැලුවද? ගරාජ් එක මේ මංජිතේ බැලුවා මං හිතන්නේ. මං උට බාර දුන්නා බා මොකද මට වඩා උට තේරෙනවනේ මේ පැත්ත ගැන. ඌ බැලුවා නම් ඉතින් ආය අහන්න දෙයක් නෑ. අර ඌන පට්ට යාළුවෙක් නේ බං. ඈ ඔබට බඩේ බොක්ක දෙයක් හරි ඇදලා දෙයි. අපි ඉතින් පොඩි කාලේ ඉඳන් බෝ ආශ්‍රය කරා අපිට බැරි වුණානේ බං ඔබ වෙනුවෙන් කිසි දෙයක් කරගන්න. දැන් අර කතාවට නෙන්නේ. යකෝ වැඩි. එහෙම කියන්න එපා බං. හරි දැන් මංජිතය හොඳ එකෙක් තමයි. ඒක වැරදි නෑ. හැබැයි බං උඹලා දෙන්න මට කොච්චර උදව් කරලා තියනවද බං? ඉස්සර ඉඳලම. එහෙම කියන්න එපා. මං අරුටත් කිව්වා. මෙවනත් මචං ගේවන්නේ මොකම මං උට කෝක කියන්නවත් එපා කියලා. එහෙම කිව්වට බං ඉතින් කොච්චර කිව්වත් ඒ අවුල අපේ හිතේ තියෙනවා. හරි මේ දැන් මේ සුබ දවසේ ඔය කතාව දැන් කියන්න එපා. යකෝ වැදගත් වෙන්නේ මෙච්චරයි අපි සෙට් එකේ එකට ඉන්න ඕනේ බං. උඹ මම මෙවනා අපේ මංජිතය අංජනය අපි සෙට් එකම. අපි බං පටන් ගත්ත වැඩේ ඉවර වෙනකල් එකට ඉන්න ඕනේ. හරියන්න හරි වරදින්න හරි. පිස්සු දෙයක්ෝ ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබ හිත හොඳයි. ඒ නිසා ඔබට හැමදාම හරියි. යමන් දැන් අනිත් ටික බලන්න යමන්. යා. තෑයෝ. පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ. දුරහිතන හෙට දකින එල්ටෝරෝ. අවුලෙසෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. කාලයක් මුදලත් ඉතිරි කපරාරු අනවශ්‍ය ශක්තිය වැඩි බර අඩු RBS සිමෙන්ට් පැනල්. සතුට සඳන ලිටල් ලයන් ලංකාවේ කේක් රසය. පාට කුරුල්ලෝ. දැන් හැමෝටම ඇයි මේක හංගගෙන යන්න ඕනේ? නෑ මට නම් ඕනේ නෑ. මං හිතුවා දැන් නුරාම් මට එහෙම කතා කරේ ඔයත් එක්ක කතා කරලා වෙන්නද කියලා. හැබැයි මට තේරෙන විදිහට ඒ ගෙදර මිනිස්සුන්ට අපි කියන්න දෙයක් නෑ. ඒගොල්ලෝ දැනටමත් දන්නවා ඒගොල්ලන්ගේ දුවේ යාළුලා ඉන්නේ අපේ කෙවින් එක්ක කියලා. මං 99%ම කෙවින්ගෙන් ඈත් වෙලා ඉවරයි. මේ කතන්දරෙන්ම අයින් වෙලා ආයෙ ෆ්ලයි කරන්න තිත හදාගෙන ඉවරයි. හැබැයි ඉතින් ඔයා මනෝජ ආන්ටි අංකල් මේ ඔක්කොමත් එක්ක ඉතින් මට තව 100ක් ඉතුරු වෙලා තියෙනවා. හරි ළමයෝ මං එක දන්න හින්දානේ කතා කරන්න ආවේ අද. ඇත්තම කතාව ඔයා කෙවින්ව අතෑරියත් මම මේ කසාද කෙරෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මං කියන තව චුට්ටක් ඉවසන් ඉමු කියලා. ඉවසන්න බෑ කෙල්සි. මට ඉතුරු වෙලා තියෙන ඉතින් for the remaining 1% අර මිනිස්සුගේ ගෙදරට ගිහිල්ලා මේ ගැන කතා කරලා විසඳ ගන්න එක. හැබැයි ඉතින් මං අර ගෑනිට නම් අපව කතා කරන්න යන්නේ නැහැ එච්චරයි. හරි ඕනේ ඉතින් මං ඉන්නවත් එක්ක යන්න. ගිහිල්ලා අපි ඒගොල්ලත් එක්ක කතා කරද්දී අපි ඉන්න ඕන එකම ස්ථාවරය තමයි අපි මේකට කැමති නෑ කියන එක. හරිද? ඒගොල්ලෝ මොනවා කිව්වත් අපි කියන්න ඕනේ අපි මේකට කැමති නෑ කියලා. කෙවින්වත් එක්ක රණ්ඩු වෙනවා. හරි ඒක මං හැන්ඩල් කරගන්නම්කෝ. මොකද මේ මම කෙවින් එක්ක රණ්ඩු වෙන්න පුරුදු වෙන්නේ නෑ. ඕකේ. එහෙනම් මම මේ පාරත් ඉවසන්නම්කෝ. දැන් අපි කවද්ද යන්නේ? ඔයාට ඕකේ නම් අපි හෙට උනත් යමු. අයියේ. මල්ලා කොහමද? අද වාහනේ ගෙනියනවනේ? ඔව් අද ගෙනියන්න යන්නේ. එහෙනම් රාව් කාලේ බලලා ඊට කලින් අපි වැඩි කරු. ඒවා එහෙම අපි ලොක්කොට විශ්වාස කරන්නේ නැහැ. ඕ මිනිස්සු අදාගත්ත වරු කතායි. මල්ලා විශ්වාස කරන්නේ නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි වැඩි කරමු. මම ලීගල්ටි අරන් එන්න. මේ ඔබ වාහනේ බලපංකෝ. කො ඔය අයියත් එක්ක යන්න ඔහම හැරිච්ච ගමන් යා ස්ටොක් පේන්ට්වත් නැති වාහනයක් තියෙනවා ඒක. බලන්න.
මේ මම අරුට කෝල් එකක් දෙන්න කොහමදත් බං කැරි එකක් ගෙන්න ගන්න වෙනවා. මම මෙවට කෝල් කරලා කැරි එක ගෙන්න ගන්නම්. මොකද බං ස්ටාර්ට් කරන් යන්න පුළුවන් තත්ත්වයක නෑ වාහනේ. ඔබ බලලා කියපන් වාහනේ ආතද කියලා. ඩයිඩා බලලා එන්න. ඔන්න බැලුවා කියන්නේ ඉතින් ආයෙ වැඩි හරි. හෙලෝ මෙවන් හෙලෝ මේ කොහෙද ඉන්නේ බා එනවද වැඩේ සෙට් වුණානේ හම්බුණානේ හරි මෙතනට වරේ මමයි ශැකී ඉන්නවා බෝ වරෙන් ඉක්මනට වරෙන් හරි ඔව් නෑ අපි ඉතුරු ටික කරගන්නම් බේනක ඈ හරි වරෙන්කෝ වරෙන්කෝ හරි වා හිමාලයා ඇන්ටි හෙයාර් ෆෝල් බ්‍රිං රාජ් ෂැම්පූ 96ක් දක්වා හිසකෙස් වැටීම පාලනය කරයි. පරම්පරා ගණනාවක විශ්වාසය දිනූ කඩන්න බැරි කොන්ක්‍රීට් ශක්තිය සංස්ථා. මංජි සුපර් ක්‍රීම් ක්‍රැකර් ජීවිතේ බඩගින්නටත් පොඩි බඩගින්නටත් සුපර්. ලංකාවේ අම්මලා විශ්වාසයෙන්ම ගන්නේ මෙලිබන් කිරි. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. පාට කුරුල්ලෝ ඒ අඩෝ මේ මොකද අත්තේ මොකද මේ අඩෝ ඇත්ත කියපන් ඇත්තම කියපන් ඔනස්ට් ඔපිනියන් ඕනේ දැන් මෙවන්ට බං වාහනේ සෙට් වුණා මට සෙට් වුණා මංජිතට සෙට් වුණා ඔබට කොහොමද එහෙමයි ඉතින් මෙවන්ට සෙට් වුණා නම් මංජිතට සෙට් වුණා නම් අහන්න දෙයක් නැහැ නේ බං මේමයි කොතනින් හරි පටන් ගන්න ඕනේ ඉඳා වැඩේ ලොකුද පොඩිද බලන්න තු පටන් ගම්ම අඩෝ අනිවාර්යෙන් ඒ මට බං මේ ඇත්තට මට මාර මොටිවේෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ වැඩි මට පට ගැම්මත් තියෙනවා අඩෝ මේ ඔය පරණ කාර් එක වචන් අපි සෙක්සි කාර් එකක් බවට පත් කරගමු යකෝ ආයේ මචං වඩි මචං මගේ ඔළුවේ තියෙන විදිහට වැඩේ මොඩිෆයි කරගත්තොත් ආයේ ලොවෙත් නෑ මචං මං කියන්නේ ලංකාවට මේකයි මචං එල මේ දැන් ඔක මංජිලට ගෙදර හදන්න නෑ මම කලින් හිතන් හිටියේ බං ඒ හදනවා කියලා ඒක හරියන්නේ නෑ වැඩි ඒක අමාරුයි බං ප්‍රැක්ටිකල් නෑ දැන් ඒ හැදුවොත් මචං අපිට නිතර ටවුමට යන්න වෙනවා බාස් වගේ එන්න වෙනවා ඉවරලා ආයෙ ගිහලා ඔය දාන්න වෙනවා ඒ ඉඳලා අඩියක් ගහන්න වෙනවා දන්නවද ඒක නිසා බං ඒක හරියන්නේ නැහැ ගරාජ් එකකට දාලා ගරාජ් එක හදමුකෝ අඩෝ පට්ට සතු පියකෝ මේ ආවන් ඔබ හිතන ඒවා මචං ඒ විදියටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම විශ් කරනවා මගේ අඩෝ සිරාට බොක්කින් thank you ආදරේ අඩෝ එන excited බං කාසි නැති නිසාතමිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නේ නෑ මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳිම් සතුටින් එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ ගඟලි තලගුලි ඔයා හොඳ තර්ඩ් ක්ලාස් වර්ක් එකක් කරලා තියෙනවනේ ඇයි දැන් මංජිල කරලා තියෙන්නේ ෆස්ට් ක්ලාස් වැඩක් ගඟලි තලගුලි මේ අපේ එකා ගැන මම අන්ඩර්ස්ටෑන්ඩ් ඉන්නේ ඈ ඌ කවදාවත් මොකක් හරි ඩොන්කි වර්ක් එකක් කරත් කවදාවත් ඩොග් වර්ක් එකක් කරන්නේ නැහැ කියලා මම දන්නවා අනික මම කරත් ඌ කරන්නේ අනේ ලොක්කයි මේ අනේ පනේ නෙමෙයි තමුසේ ගහන ගේම මම දන්නවනේ ඈ ඕගොල්ලොත් මිනිස්සු අපිත් මිනිස්සු අනික ගඟුලි තලගුලි ඔය මරිසි මම ලර්න් කරේ දන ගාන කාලේ ඉඳලා ඒ හින්දා ඔයාට මට ෆේක් කරන්න බෑ මම මංජිතයි ඒක බලා ගන්න ලොක්කයි වැඩක් බලා ගන්නකෝ හරි මං ඔය දෙන්නට ඉන්වෝල් නොවි ඉන්නම් හැබැයි ගඟුලි තලගුලි ඔයාගේ ඔය ලයිස් එකෙන් හොඳක් වුණොත් හොඳයි
හැබැයි අපේ කාට මොකක් හරි අබ්ලික් එකක් වුණොත් එදාට මේ අංජනයා නිකන් ඉන්නේ නෑ කියලා ඔයා රිමෙම්බර් කරලා තියාගන්න ඕනේ. හරි? මම මොනා කරන්නද ඉතින්? එයා විහිංදා ගන්න දේවල් වලට. හරි හරි. හැබැයි ගඟුලි තලගලි මොකක් හරි ඩිස්ටිඩිඩින් එකක් වෙලා නම් තනි හෑන්ඩ් එකෙන් ක්ලැප් කරන්න බෑ කියලා ඕන චිල්ඩ්‍රන් කෙනෙක් දන්නවනේ නේ. මොකක් හරි ඉෂුව එකක් වුණා නම් දෙන්නම ඒකට නෙක් එක තියන්න ඕනේ ඈ. එක්කෙනෙකුට විතරක් ෆින්ගර් එක දික් කරන එක අන්ෆෙයා. හරි මේ එහෙනම් මම යනවා. මට බිග් වර්ක් එකක් තියෙනවා. අපි පස්සේ මීට් වෙමු ඈ. කොහෙද යන්නේ දැන්? අද අපේ ලොක්කා අලුතෙන් වෙහිකල් එකක් ගන්නවා. ඒක මම බලන්ඩයි හදන්ඩයි යන්නේ. ඇයි නිකන් අවුල් වගේද? මේ අර මම කියපු ටිකත් හෙඩ් එකට දාගන්න හොඳේ. අනික ඔයා මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ. මම ඇනිමල්ස්ලට ඇනිමල්ස්ලා විදියට තමයි සලකන්නේ ඈ. ගිල්ලෙන්න ඈ. මේ පාරේ දඩා මේ නෑ මම මේ මගේ යාළුවෝ කට්ටියක් එක්ක ගන්නේ. මොකද්ද කරන්නේ? ඒත් මොකද්ද ප්‍රශ්නේ? ඔකට මාව ඉන්නවනේ. මන් නැති වෙන්නේ නැහනේ. අනේ මේ වාගේ මට